ලෝක පුරා ජීවත් වෙන ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය අද නොයෙකුත් රාජ්‍යන්වල කතාබහට ලක් වී ඇති ප්‍රධානතම මාතෘකාවක් වී තිබේ. පැවති කොවිඩ් වසංගතය, කාලගුණික විපර්යාස, ආර්ථිකයේ කඩාවැටීම් වැනි හේතුන් මත අනාගතයේදී ලෝකයේ ආහාර හිඟයක් උද්ගත විය හැකි බවට අනතුරු ඇඟවීම් නිරන්තරයෙන් අසන්නට ලැබේ. වර්තමාන රජයේ ප්‍රතිපත්තීන්ට අනුව සෑම ගෙවත්තක්ම භෝගයන්ගෙන් සපිරි ගොවිපොළක් ලෙස සවි බල ගැන්වීමට රජය මහත් වෙහෙසක් දරයි. මේ සියලු කාරණා ගැඹුරින් විමසා බලා ගෙවත්ත ආර්ථික ඒකකයක් වශයෙන් සවි බල ගැන්වීමට අලුත් ගමක්, අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහන යටතේ තිරසර ගෙවතු නිර්මාණය කිරීම අරමුණු කරගැනීමෙන් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවස් 4 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 50කින් සැදුම්ලත් අතර එම කොට්ඨාශයේ සේවය කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරී මහත්මීන්ගේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආදර්ශ ගෙවතු නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය දැක්විය හැක. වසම් 50ක් තියෙනවා. කොයි වසම් 50න් මේකට උනන්දුවක් තියෙන, හැකියාවක් තියෙන සහ මේකට කැපකිරීමක් කරන මේ වගාවට ආදරය කරන මිනිස්සු කීපදෙනෙක් තෝරගෙන ඒ කට්ටියත් එක්ක යොදලා මෙන්න මේ වගාවක් කරමු කියලා. ඉතින් අපේ සංවාදින්දාරින් අපි 50ක් ඉන්නවා. ඒ 50 දෙනා එකතු වෙලා අපි අපේ ශ්‍රම දායකත්වය දක්වමු, අපේ හැකියාවන් සහ අපි දන්න දේවල් ටිකත්